weekend එක පටන් ගමු මතු කලා මිලේනියල් දෙජන් සීද කියලා වෙනසක් නෑ මේකර් පිස්සුව තියෙනව නම් අපි කාටත් පාඩු නෑ මේක the lot radio we try all things සින්දු එක දෙකතා අලුත් දෙයක් හිතන්න Story of things එක ඊන පාට කරන්න දුලා වයර ඇදලා කෝඩ් එකේ බග්ස් හදලා DI ගැම්ම එක මේකර් වයිබ් එක වැදිලා ඇනලොග් හදවත ඩිජිටල් කරලා ගමු දින දෙයක් හදන්නට අපි එකතු වෙමු මේක the lot radio සින්දු එක දෙකතා අලුත් දෙයක් හිතන්න Story of things එක ඊන පාට කරන්න the lot ආයුබෝවන් හැමෝටම ලොට් රේඩියෝ එකට ඔයාලව හරිම ආදරෙන් පිළිගන්නවා. මම රන්වලි. ආයුබෝවන් යාළුවනේ. මම නදීෂාන්. අද අපි ලෑස්ති වෙලා ඉන්නේ හරිම අපූර්ව කතාවක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔව් නදීෂාන්. අද අපේ බඩු පුස්තකාලයේ ඉන්න යාළුවෙක් අපිට හරිම ලස්සන මාතෘකාවක් එවලා තිබුණා. ඒ තමයි මිනිස්සු කොහොමද හඳට යන්න තීරණය කළේ කියන එක. ඒකනම් නියම කතාවක් රන්වලි. මේ කතාව පටන් ගන්නේ 1969 අවුරුද්දේ නෙමෙයි. ඊට අවුරුදු 8කට විතර කලින්. JFK ජනාධිපතිතුමා ඒ කාලේ කිව්වා අපි කොහොම හරි හඳට යනවා කියලා. හැමෝම ඒ වෙලාවේ හිතුවේ මේක කරන්න බැරි වැඩක් කියලා. ඇත්ත නදීෂාන්. හැගේ NASA එකේ පොරොන්දුව ඉෂ්ට කළා. ජූලි 16 වෙනිදා ඇපොලෝ 11 යානය කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩට ගියා. නදීෂාන්, ඔයා දන්නව නේද ඒකට පාවිච්චි කරපු රොකට් එක ගැන? ඔව් රන්මලි. ඒක තමයි Saturn 5 රොකට් එක. ඒක ගැන කිව්වොත් ඒක තමයි ඒ කාලේ වෙනකම් මිනිස්සු හදපු බලවත්ම බඩු කෑල්ලක්. ඒක අඩි 363ක් උසයි. නිකන් හිතන්නකෝ තට්ටු 30 60ලිලක ගොඩ නැගිල්ලක් වගේ. අම්මෝ, එච්චර ලොකුද? ඔව්. ඒක උඩට යද්දී ඒකින ආපු ශබ්දයයි ගැසීමයි නිසා කිලෝමීටර් 3ක් දුරටත් පොළව කම්පා වුණාලු. ඒ කියන්නේ හරිම ලොකු බලයක් තිබිලා තියෙනවා මේ රොකට් එකට. හරිම පුදුමයි නදීෂාන්. හැබැයි ඊට වඩා පුදුම හිතන දෙයක් තියෙනවා මේ රොකට් එක ඇතුලේ ගියේ මිනිස්සු තුන්දෙනා ගැන. නීල් ආම්ස්ට්‍රෝන්, බස් ඕල්ඩ්රින් සහ මයිකල් කොලින්ස්. ඔව්. ඒ තුන්දෙනා ගියේ පොඩි කාර් එකක් වගේ ඉඩක් තිබුණ තැනක ඉඳගෙන. නිකන් හිතන්නකෝ කිලෝමීටර් ලක්ෂ 4ක් විතර දුර යන්න තියෙනවා. හැබැයි ඉන්න වෙන්නේ හරිම පොඩි ඉඩක. ඇත්තට මේක හරිම බය හිතන වැඩක් නේද නදීෂාන්? මම අහලා තියෙනවා NASA එකේ ඉංජිනේරුවෝ පවා හිතුවේ මේ වැඩේ සාර්ථක වෙන්න තියෙන්නේ 15 ශතකක වගේ පොඩි ඉඩක් කියලා. ඔව් රන්මලි. ඒ කියන්නේ මේ ගමන ගියාය ආයේ එයි කියලා කිසිම සහතිකයක් තිබුණේ නැහැ. ඒත් ඒ මිනිස්සු ඒ අවදානම ගත්තා. ඒක තමයි මිනිස්සුන්ගේ තියෙන විශේෂදී. නදීෂාන්, ඔයා දන්නවද? ඒ හඳට ගිය ගමන නිසා අද අපි අපේ ගෙදර දොරේ පාවිච්චි කරන ගොඩක් බඩු අපිට ලැබුණා කියලා? ඒක නම් ඇත්ත රන්මලි. ගොඩක් අය හිතන්නේ හඳට ගිය එකෙන් කිසිම වැඩක් උනේ නැහැ කියලා. හැබැයි ඒක වැරදි. උදාහරණයකට ගත්තොත් අපි අද පාවිච්චි කරන මෙමරි ෆෝම් ඇඳන් සහ කොට්ටා. ඒවා මුලින්ම හැදුවේ ඇපොලෝ යානයේ ගිය අයට වාඩි වෙන්න හදපු සීට් වලට. ඒ විතරක් නෙමෙයි නදීෂාන්. අපි පාවිච්චි කරන සීරෙන්නේ නැති කණ්ණාඩි වීදුරු හදන්නත් මුල්ුනේ NASA එකේ පරිශ්‍රණ. අද අපි ෆෝන් එකට කතා කරන්න පාවිච්චි කරන වයර් නැති හෙඩ්සෙට් පවා ආවේ ඒ කාලේ හඳට ගිය අයත් එක්ක කතා කරන්න හදපු ටෙක්නොලොජි එකෙන්. බලන්න කරන්වලි. එදා ඒ කරපු කැපවීම නිසා අද අපේ ජීවිත කොච්චර ලේසි වෙලා තියෙනවද කියලා. ලෝකේ ඕනෑම අමාරු වැඩක් කරන්න පුරුවන් කියලා ඒකින් අපිට පේනවා.
ඒක ඇත්ත නදීෂාන්. අපේ බඩු පුස්තකාලේ ඉන්න යාළුවන්ටත් අපිට කියන්න තියෙන්නේ ඒකම තමයි. ඔයාලත් මොකක් හරි අලුත් දෙයක් කරන්න හිතනවා නම් ඒක අමාරුයි කියලා හිතලා අතහරින්න එපා. ඕ හන්දට යන එක තරම් අමාරු වැඩක් තවත් නැහෙනේ. ඒකත් මිනිස්සු කළා නම් ඔයාලටත් ඔයාලගේ හීනවලට යන්න පුළුවන්. හැබැයි ඒකට ඕනි කරන්නේ ලොකු උත්සාහයක් සහ හිතේ හයිය විතරයි. හරිම ලස්සන කතාවක් නදීෂාන්. අපිට මේ වගේ දේවල් එවපු අපේ යාළුවාට ගොඩක් ස්තුතියි. ඔයාලත් මේ වගේ ලස්සන කතා දන්නා නම් අපිට එවන්න. අනිවාර්යෙන්ම. නදීෂාන්, ඔයා කවදා හරි හිතලා තියෙනවද හඳට යන එක කොච්චර අමාරු වැඩක්ද කියලා? අද අපේ අහන කෙනෙක් ලස්සන කතාවක් එවලා තිනවා. ඒක ඇහුවම මට නම් හිතෙන්නේ ඒ වෙලාවේ එතන හිටපු අයට මොනවා හිතෙන්නේ නැද්ද කියලා. ඔව් රන්මලි, ඒක ඇත්තටම හරිම බය හිතන වැඩක්. නීල් ආම්ස්ට්‍රොංග් සහ බස් ඕල්ඩ්රින් දෙන්න ඊගල් කියන යානයෙන් හඳට බහින්න හදනකොට වුණු ඒ දේ ගැන තමයි මේ යාළුවා අහන්නේ. ඔයාලා දන්නවද ඒ යානය හඳ ළඟටම යනකොට එක පාරටම ලොකු ප්‍රශ්නයක් වුණා. ඕ, ඒක තමයි අර එරර් 1202 කියන එක නේද? නදීෂාන්, ඔයා තමයි අපේ ටෙක් පැට්ට දන්න කෙනා. මොකක්ද ඇත්තටම මේ 1202 කියන්නේ? ඒක නිකන් අපි කම්පියුටරේ වැඩක් කරනකොට එන වැරදි මැසේජ් එකක් වගේ එකක්ද? ඇත්තටම රන්මලි, ඒකත් ඒ වගේ තමයි. හැබැයි මේක වුණේ හඳට බහින්න තව ටිකක් තියෙද්දි. යානේ තිබුණ පුංචි කම්පියුටරේට දරාගන්න බැරි තරම් වැඩ ගොඩක් එකපාරටම ආවා. කම්පියුටරේ කෑ ගැහුවා මට මේක කරන්න බෑ කියලා. ඒ වෙලාවේ හූස්ටන් එකේ ඉන්න අයට තීරණයක් ගන්න තිබුණේ තප්පර 4යි. තප්පර 4කින් හිතන්න ඕනේ යානය ආපහු හරවලා එනවද නැත්නම් ඉස්සරහටම යනවද කියලා. හිතන්නකො නදීෂාන්, තත්පර 4ක් කියන්නේ ඇසිපිය ගහනවා වගේ වෙලාවක් නේ. අපිට නම් කඩේකට ගිහින් ගන්න බඩු මොනවද කියලා හිතන්නත් විනාඩි 10ක් විතර යනවා. ඒත් ෆ්ලයිට් ඩිරෙක්ටර් ජීන් ක්‍රාන්ස් කිව්වා ගෝ කියලා. ඒ කියන්නේ බය වෙන්න එපා, ඉස්සරහටම යන්න කියලා. ඒක හරිම බලවත් තීරණයක් නේද? ඒක තමයි රන්මලි. ඒ වෙලාවේ ඒ ගත්ත තීරණය නිසා තමයි ලෝක ඉතිහාසය වෙනස් වුනේ. මිෂන් එක පටන් අරන් පැය 102ක් විනාඩි 45ක් සහ තප්පර 40ක් ගෙවුණු තැන තමයි මේ අය හන්දේ පොළව ස්පර්ශ කරන්න හැදුවේ. හැබැයි වැඩේ එතනින් ඉවර වුණේ නෑ. ආම්ස්ට්‍රොංග් බහින්න බලනකොට බහින්න හිතතු තැන ලොකු ගල් ගොඩවල් තිබුණා. ඒවට කිව්වේ බෝල්ඩර්ස් කියලා. අපෝ, එතන බැස්සනම් යානේ ඉවරයි නේද? එතකොට ආම්ස්ට්‍රොංග් මොකද කළේ? යා යානේ යාගේ අතින්ම පදවන්න ගත්තා නේද? නිකන් අපි පාරේ වාහනයක් පදවනවා වගේ හරිම පරිස්සමින් ගල් නැති තැනක් හෙව්වා. ඔව්, ඒ වෙලාවේ ආම්ස්ට්‍රොංග් හරියට අපේ පාරක වාහනයක් පදවන දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක් වගේ වැඩ කළා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ යානේ තෙල් ඉවර වෙගෙන ආපු එක. ඒ වෙලාවේ ඉතිරි වෙලා තිබුණේ තප්පර 20ක තෙල් විතරයි. තප්පර 20ක් කියන්නේ කොච්චර පොඩි වෙලාවක්ද? ඒ තප්පර 20 ඇතුලේ එයා ලස්සනට හරිම පරිස්සමෙන් යානය බිම පතිත කළා. ඊට පස්සේ තමයි මුළු ලෝකෙම බලාගෙන හිටපු ඒ අපූර්ව වචන ටික කිව්වේ. ඇත්තටම නදීෂාන්, ඒ කතාව ඇහුවම හිතට හරිම ධෛර්යයක් එනවා. අපේ ජීවිතෙත් සමහර වෙලාවට ඔය වගේ error 1202 එන වෙලාවල් තියෙනවා නේද? හැමදේම අවුල් වෙලා වගේ දැනෙන වෙලාවට අපි තතහරින්නේ නැතුව ඉස්සරහටම යන්න ඕනේ. බලන්නකෝ මේ හඳට ගිය ගමන නිසා අද අපේ බඩු පුස්තකාලයේ තියෙන කොච්චර බඩු අපිට ලැබුණද කියලා. ඔව් රන්මලි, ඒක තමයි විශේෂම දේ. අද අපි පාවිච්චි කරන ගොඩක් බඩු හැදුනේ ඒ හඳට ගියේ ගමන නිසා. උදාහරණයක් විදිහට ඩිජිටල් ෆ්ලයි බයි වයර් කියන එක. අද හැම යානයකම තියෙන්නේ මේ තාක්ෂණය. ඒ වගේම ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස් නැත්නම් අපි කියන IC. අද අපේ අතේ තියෙන ෆෝන් එකේ ඉඳන් හැම ඉලෙක්ට්‍රොනික බඩු කෑල්ලකම මේවා තියෙනවා. ඒ කාලේ මේ තාක්ෂණය හැදුනේ නැත්නම් අද අපිට මෙහෙම රේඩියෝ එකක් කරන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි නදීෂාන්. අද ගොඩක් අය පාවිච්චි කරන water purification tablets නැත්නම් වතුර පිරිසිදු කරන පෙති පවා ඒ ගමනේ ප්‍රතිඵලයක්. ලෝකේ වතුර ප්‍රශ්න තියෙන තැන්වල මිනිසුන්ට මේ බඩු කොච්චර උදව් වෙනවද? බලන්න හඳට ගියේකින් අපේ පොළවේ ඉන්න මිනිසුන්ට කොච්චර සෙතක් වුණාද කියලා. ඒක තමයි රන්මලි. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ අලුත් දේ පරීක්ෂා කරන්න, අලුත් බඩු ගැන හිතන්න කියලා. අපේ බඩු පුස්තකාලයේ තියෙන හැම බඩුවක් පිටුපසම ওই වගේ ලස්සන කතාවක් තියෙන්න පුළුවන්. තප්පර 20ක් තියෙද්දි ආම්ස්ට්‍රොංගේ වැඩේ කළා නම් අපිට අපේ ජීවිතේ තියෙන පුංචි ප්‍රශ්න විසඳ ගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි. ඒක හරිම ඇත්ත. වැරදි මෙසේජ් ආවා කියලා නැත්නම් තෙල් ඉවර වෙගෙන එනවා කියලා බය වෙන්න එපා. හිත හයිය කරගෙන වැඩේ කරන්න. යාළුවනි,
ඔයාලට ජීවිතේ මොනව හරි බාධාවක් ආවොත් මතක් කරගන්න අර error 1202 එක. ඒක ආවත් මිෂන් එකේ වැඩේ කෙරුණා. අපේ වැඩත් ඒ වගේම ලස්සනට කරගන්න පුළුවන්. ඔව් හැමෝටම පුළුවන් තමන්ගේ ගමන යන්න. අපි අද මේ කතා කළේ හඳ ගැන වුණාට මේක අපි හැමෝටම ලැබුණු ලොකු පාඩමක්. බඩු පුස්තකාලේ වැඩ කරන වෙන්ජදක් දී වගේ කතා ඇහුවම හරිම සතුටුයි. රන්මලි අපිට තව ගොඩාක් බඩු ගැන මේ වගේ විස්තර කතා කරන්න තියෙනව නේද? ඔව් නදීෂාන් ඇත්තටම තියෙනවා. ඉතින් යාළුවනේ මේ කතාවෙන් ඔයාලා මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගන්නට කියලා අපි හිතනවා. හඳට යන්න බැරි වුණත් Tamanගේ හීනවලට යන්න කාටවත් බෑ කියලා කියන්න එපා. හැමෝටම ඒක කරන්න පුළුවන්. හරි එහෙනම් අපි මේ ගැන දිගටම හිතමු. තත්පර 20ක් තිබුණත් වැඩේ අතහරින්න එපා. අපි ආයෙත් මේ වගේ ලස්සන කතාවකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක් වේවා. ඔව් හැමෝටම ස්තුතියි අපේ රේඩියෝ එකට අහුම්කන් දුන්නට. අපි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා අලුත් බඩු ගැන අලුත් දේ ගැන බෙදා ගන්න. සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ ඉරඳින්නේ නිල්විල් ජලාසේ හංසිය විලාසේ මා හදවිලේ සැරිසරන්නේ සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ හිරඳින්නේ මල් මාවතේ සැරිසරාලා නැලවුණු ලඳේ තුරුළු වීලා සමනල්ලු කෝ අද ගිහිල්ලා මල් ගුමුයිනේ මල් පිපීලා ඔබ නේනමේ පින්තලාවේ පාළුව හඬයි ආයේ ආවා කියා පෙම්බරාවී හද වේදනාවන් වේවි සඳපානවා ඉදිලෙන්නේ ඔබමයි හදේ ඉරඳින්නේ නිල්විල් ජලාසේ හංසිය විලාසේ මහදවිලේ සැරිසරන්නේ සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ හිරඳින්නේ ගැබෙහි පියාඹා එන්නම් ප්‍රියේ ඔබ සොයාලා සිඳලන්න මේ කඳුළු ගංගා හද වේදනා මදිද වින්දා යලි මාවතේ මල් පිපීලා සමනල්ලු වසන්තේ උදාවී හද වේදනාවන් නිවේවි සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ ඉරඳින්නේ නිල්විල් ජලාසේ හංසිය විලාසේ
හදවිලේ සැරිසරන්නේ සඳපානවාගේ දිලෙන්නේ ඔබමයි හදේ හිරදෙන්නේ ඉතින් නදීෂාන් අද අපේ යාළුවේ කපූරු ප්‍රශ්නයක් අහලා තිනවා. මේක ඇත්තටම හිතන්න ඕන දෙයක්. ඔයා දන්නවද මිනිස්සු මුලින්ම හඳට ගිය වෙලාවේ ඒ මතු පිට හිටියේ කොච්චර වෙලාවක්ද කියලා? ඕරන්මලි ඒක හරිම පුදුම හිතන කතාවක්. හුඟක් අය හිතන්නේ මේ මිනිස්සු දවස් ගණන් හඳ හිටියා කියලා. හැබැයි ඇත්තටම ඔවුන්ට ලැබුණේ පැය 2යි විනාඩි 31ක් විතරයි. ඒ කියන්නේ අපි ෆිල්ම් එකක් බලන වෙලාව වගේ පොඩි වෙලාවක්. ඇත්තටම නදීෂාන් පැය 2යි විනාඩි 31ක් කියන්නේ හරිම පොඩි වෙලාවක්. හැබැයි ඒ ටිකට ඒ අය කරපු වඩකන්දාරාව දැත්තන මට හිතෙන්නේ ඒ අය හරියට අපේ බඩු පුස්තකාලයේ වැඩ කරනවා වගේ හරිම වේගයෙන් වැඩ කරලා තියෙනවා කියලා. කොඩිය ගැහුවා විතරක් නෙවෙයි තව මොනෝද ඒ අය කළේ? රන්මලි ඒ අය ඒ ටික වෙලාවට ගල් කිලෝ 21කමාරක් එකතු කරලා තියෙනවා. ඔයා හිතන්න හඳේ ඇවිදින ගමන් ඒ වගේ බරක් එකතු කරන එක ලේසි නෑ. ඒ විතරක් නෙවෙයි ඒ අය සීස්මික් සෙන්සර් එකක් එතන තිබ්බා. අදටත් ඒකෙන් තත් එනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඇත්තටම නදීෂාන් ඒ කියන්නේ අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ බඩු තාම වැඩ. ඒක හරිම බලවත් දෙයක්. ඒ වගේම තමයි අර ලේසර් රිෆ්ලෙක්ටර් එක. අපේ විද්‍යාඥයෝ පොළවේ ඉඳන් ලේසර් එකක් යවනවා එකට. ඒකෙන් තමයි දැනගත්තේ හඳ අපේ නෑත් වෙනවා කියලා. ඔව් ඒක හරිම ලස්සන වැඩක්. හඳ අවුරුද්දකට සෙන්ටිමීටර් 3.8ක් විතර පොළවෙන් ඈතට යනවා. මේක කිසිම ටෙලස්කෝප් එකකින් බලලා හොයන්න බෑ. අර රිෆ්ලෙක්ටර් එක නිසාමයි ඒක හොයාගත්තේ. රන්මලි, ඔයා දන්නවද හඳ හැදුනේ කොහොමද කියලා? මේ ගල් වලින් තමයි ඔප්පු වුනේ. ඔව් නදීෂාන් මම මේ ගැන කියෙව්වා. ඒකට කියන්නේ ජයන්ට් ඉම්පැක්ට් තියරි කියලානේ. ඒ කියන්නේ ඉස්සර කාලේ ලොකු වස්තුවක් ඇවිත් පොළවේ වැදිලා. ඒකෙන් විසිවුණු කෑලි වලින් තමයි හඳ හැදිලා තියෙන්නේ. හඳේ ගල්වලයි පොළවේ ගල්වලයි තියෙන දේවල් එක වගේ නිසා ඒක ඔප්පු වුණා. ඒක හරිම පුදුමයි නේද රන්මලි? අපි හිතන්නේ හඳ කියන්නේ කොහෙදෝ තියෙන තැනක් කියලා. හැබැයි ඒක අපේම කෑල්ලක් වගේ. ඉතින් රන්මලි මේ හඳට ගිය ගමන නිසා අපේ දෛනික ජීවිතයට ලැබුණු බඩු මොනවද කියලා ඔයා දන්නවද? ඒක තමයි වැදගත්ම දේ නදීෂාන්. අද අපි පාවිච්චි කරන පෝටබල් පවර් ටූල්ස්, ඒ කියන්නේ වයනතිව බැටරි වලින් වැඩ කරන ඩ්‍රිල්, එහෙම ආවේ NASA එක හඳේ ගල් හාරන හදපු තාක්ෂණයෙන්. අපේ බඩු පුස්තකාලයේ තියෙන හුඟක් මෙවලම් වලටත් ඒ තාක්ෂණය උදව් වෙලා තියෙනවා. අනිවාර්යෙන්ම ඒ විතරක් නෙවෙයි අර කඳු නගින අය සහ හමුදාවේ අය කන ෆ්‍රීස් ඩ්‍රයිඩ් කෑම. ඒ කියන්නේ වියලපු කෑමත් ආවේ මේ ගමන නිසා. කෑම නරක නොවී තියාගන්න ඒ ක්‍රමය හරිම වටිනවා. තව එකක් තියෙනවා නදීෂාන්. අපි දාන සපත්තු, විශේෂයෙන් වර ක්‍රීඩා කරන සපත්තු යටට දාන ෆෝම් එකත් NASA එකෙන් හදපු දෙයක්. ඒකෙන් තමයි කකුලට පහසුවක් ලැබෙන්නේ. හිතන්නකෝ හඳට ගියේ කේන අපි සපත්තුවටත් දෙයක් ලැබිලා තියෙනවා. ඔව් රන්මලි, ඒකනේ කියන්නේ. මිනිස්සු හිතන්නේ මේව නිකම්ම සල්ලි නාස්ති කරන වැඩ කියලා. හැබැයි අද අපි ගන්න සැප පහසුවට මේ හැම දෙයක්ම බලපාලා තියෙනවා. අර ලේසර් රිෆ්ලෙක්ටර් එක අදටත් අහසේ තියෙනවා. ඒකෙන් අදටත් වැඩ ගන්නවා. ඒක නිකම් අපේ බඩු පුස්තකාලේ හැමදාම තියෙන වටිනා බඩුවක් වගේ. ඇත්තටම නදීෂාන් මේ හැම දෙයකින්ම අපිට පේන්නේ මිනිස්සුන්ගේ තියෙන උනන්දුව. පැය 2යි විනාඩි 31කින් ලෝකයම වෙනස් කරන දේවල් හොයාගන්න පුළුවන් නම් අපිට අපේ ජීවිතයේ පැය කීපයකින් මොනව කරන්න බැරිද? හරිම ලස්සන කතාවක් රන්මලි. ඒක අපේ යාළුවන්ට ලොකු හයියක් වෙයි. අපි කරන හැම පොඩි වැඩක්ම පස්සේ කාලෙක ලොකු දෙයක් වෙන්න පුළුවන්. හඳට ගිය ඒ මිනිස්සු ගෙනාපු ගල් ටික අද මුළු ලෝකෙටම අලුත් දැනුමක් දීලා තිනවා. ඔව් ඒ වගේම තමයි අපේ බඩු පුස්තකාලයේ තියෙන බඩුත්. ඒකින් කවුරු හරි වැඩක් ගත්තම ඒකින් අලුත් දෙයක් නිර්මාණය වුණාම අපිට දැනෙන්නේ ලොක්කු සතුටක්. නදීෂාන්, ඔයා හිතනවද ඉදිරියේදී මිනිස්සු හඳේ පදිංචි වෙයි කියලා? ඇයි නැත්තේ රන්මලි? දැන් තියෙන තාක්ෂණය එක්ක ඒක හරිම ලේසි. සමහර විට දවසක අපේ බඩු පුස්තකාලේ ශාඛාවක් හඳෙක් දාන්න වෙයි. එතකොට හඳේ ඉන්න අයටත් ඕන කරන බඩු එහෙන් ගන්න පුරවා. ඒකනම් නියම අදහස නදීෂාන්. හඳේ ඉන්න ගමන් අපේ රේඩියෝ එක අහන යාළුවෙක් ඉන්නවා කියලා හිතත්තිත් සතුටුයි. කොහොම වුණත් මේ හඳ ගැන කරපු සේවීම් නිසා අපේ ලෝකය ගැන අපිට අලුත් විදිහකට හිතන්න ලැබුණා. ඇත්ත රන්වලි, පොළවේ නෑත් වෙන හඳ අපේ ජීවිතයට ගෙනාපු මේ හැම දෙයක්ම හරිම අපූර්වයි. ඉතින් අපේ යාළුවන්ට කියන්න තියෙන්නේ මොනවා හරි අලුත් දෙයක් කරන්න බය වෙන්න එපා කියලා. පොඩි වෙලාවක් ඇතුලේ වුණත් ලොකු වෙනසක් කරන්න පුරුවන් කියලා මේ හඳට ගිය ගමනෙන් අපිට පේනවා. ඔව් ඒක හරින වැදගත්. ඉතින් නදීෂාන්
අපි අද මේ කතා කරපු දේවල් එක්ක අපේ යාළුවෝ හුඟක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. අනිවාර්යෙන්ම රන්මලි මේ වගේ දේවල් ගැන කතා කරද්දී දැනුම විතරක් නෙවෙයි ලොකු සතුටකුත් ලැබෙනවා. අපි තව ටිකකින් තව අපූර්ව මාතෘකාවක් ගැන කතා කරමු. හොඳයි නදීෂාන්. එහෙනම් අපි බලමු ඊළඟට අපේ යාළුවෝ මොනව ගැනද අහලා තියෙන්නේ කියලා. හඳ ගැන දැනගත්ත මේ කරුණු හැමෝටම වැදගත් වෙන්න ඇති. ඔව් රන්මලි, අපි දිගටම මේ වගේ දේවල් ගැන කතා කරමු. අපේ බඩු පුස්තකාලයේ තියෙන අලුත් බඩු ගැනත් යාළුවන්ට කියන්න ඕනේ. නදීෂාන්, ඔයා කවදා හරි හිතලා තියෙනවද අපි මේ පාවිච්චි කරන ෆෝන් එකක් කොච්චර ලොකු බලයක් තියෙනවද කියලා? ඇත්තටම කිව්වොත් අපේ අතේ තියෙන්නේ සුපිරි කම්පියුටර් එකක්. ඒක ඇත්ත රන්මලි. හැබැයි අද අපේ බඩු පුස්තකාලයට ලිස්නර් කෙනෙක් එවලා තියෙන දේ දැක්කම මට හිනාත් යනවා. ඒ වගේම පුදුමත් හිතෙනවා. මේ යාළුවා අපිට කියන්නේ හඳට යන්න පාවිච්චි කරපු ඇපෝලෝ කම්පියුටර් එක ගැන කතා කරන්න කියලා. ඒකනම් නියම මාතෘකාවක් නදීෂාන්. මේක අහන ඔයාලා හැමෝම පුදුම වෙයි. හිතන්නකෝ ඒ කාලේ හඳට යන්න පාවිච්චි කරපු කම්පියුටර් එකේ මෙමරි එක තිබිලා තියෙන්නේ කිලෝබයිට් 64ක් විතරයි. හරිම පුදුමයි නේද රන්මලි? කිලෝබයිට් 64ක්. දැන් ඔයාලා WhatsApp එකෙන් යාළුවෙකුට එවන එක ලස්සන පින්තූරයක් ගත්තොත් ඒක මේ හඳට ගිය කම්පියුටර් එකේ මුළු මෙමරි එක වගේ 10000 ගුණයක් විතර ලොකුයි. හිතා ගන්න පුළුවන්ද ඒකේ හැටි? ඒක ඇත්තටම හිතා ගන්නත් බෑ නදීෂාන්. ඒ කියන්නේ අපි එක පින්තූරයක් යවන පවර් එකෙන් ඒ කාලේ හඳට රොකට් 3-4ක්ම යවන්න තිබුණා වගේ වැඩක් නේ. තව එකක් ඒකේ ස්පීඩ් එක ගැන බැලුවොත් ඒක මෙගාහර්ට්ස් 0.04ක් විතරයිලු. අපේ ෆෝන් වල ස්පීඩ් එක මෙගාහර්ට්ස් 3000ක් විතර වෙනවා. ඒ කියන්නේ අපේ ෆෝන් එක ඒ කම්පියුටර් එකට වඩා 10 ගුණයකින් වේගවත්. ඔව් රන්මලි, හැබැයි මෙතන තමා ලස්සනම වැඩේ තියෙන්නේ. ඔය තරම් පොඩි පව එකක් තියාගෙන ඒ කම්පියුටර් එක එකපාර වැඩ ගොඩක් කළා. රොකට් එක කොහොමද යන්නේ කියලා බැලුවා, එන්ජින් එක පාලනය කළා. ඒ වගේම අර ඇතුලේ ඉන්න මිනිස්සුන්ට හුස්ම ගන්න ඕන දේවල් පවා ඒ වෙලාවෙම බලාගත්තා. ඒක පුදුම වැඩක්. ඒ විතරක් නෙවෙයි නදීෂාන්. මං කියවපු විදිහට මේ කම්පියුටර් එකේ සොෆ්ට්වෙයාර් එක ලිව්වේ MIT එකේ ඉන්න දක්ෂ කාන්තාවෝ පිරිසක්. ඒ ටීම් එකේ නායිකාව විදිහට හිටියේ මාග්‍රට් හැමිල්ටන් කියන අපූරු කාන්තාවක්. ඔව් රන්මලි, යා ගැන අනිවාර්යෙන්ම කියන්න ඕලේ. ඒ කාලේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරු කියන වචනය කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මාග්‍රට් තමා ඒ වචනය මුලින්ම පාවිච්චි කළේ. මිනිස්සු ඒ කාලේ ඒකට hina වුණාලු. හැබැයි අද බලන්නකෝ, ඒක මුළු ලෝකයේම හොල්ලන ට්‍රිලියන ගණන් වටිනා ලොකුම ඉන්ඩස්ට්‍රි එකක්. ඒ වගේම නදීෂාන් මේ කම්පියුටර් එකේ මෙමරි එක හදපු විදිහ අහපුවම මට හරිම ආස හිතුණා. ඒක දැන් වගේ මැෂින් වලින් නෙවෙයි හදලා තියෙන්නේ. ඒක හරියට නිකම් රෙදි වියනවා වගේ අතින් කරපු වැඩක්. ඕරන්මලි, ඒක හරිම ලස්සන කතාවක්. තඹ වය අරගෙන පුංචි මැග්නට් රින්ග්ස් අතරින් එකින් එක අතින් ගොතලා තමයි මේ මෙමරි එක හදලා තියෙන්නේ. ඒකට ඒ කාලේ කිව්වේ ලිටල් ඕල් ලේඩීස් මෙතඩ් එක කියන. මොකද ඒක ගෙතුවෙත් රෙදි වියන වැඩ කරන අම්මලා පිරිසක් නිසා. හිතන්නකෝ අද කාලේ කෝඩ් එකක් ලියනවා වගේ නෙවෙයි, එදා කෝඩ් එක ලිව්වේ අතින් වය ගොතලා. ඇත්තටම ඒක පුදුම ඉවසීමක් නදීෂාන්. එක වයර් එකක් වැරදුනොත් මුළු කම්පියුටර් එකම අවුල් යනවා. හඳට යන ගමනම නැති වෙන්න පුළුවන්. ඒතේ මිනිස්සු ඒක කොච්චර දක්ෂ විදියට කළාද කියනවනම් අදටත් අපිට ඒක ලොකු පාඩමක්. අනිවාර්යයෙන්ම මේ ඇපොලෝ ප්‍රොජෙක්ට් එක නිසා තමයි අද අපි මේ පාවිච්චි කරන ගොඩක් බඩු අපිට ලැබුණේ. උදාහරණයක් විදිහට මේ ඉන්ටිග්‍රේටඩ් සර්කිට් එහෙමත් නැත්නම් IC කියන බඩු ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වුණේ මේ නිසා. ඒ වගේම රියල් ටයිම් කම්පියුටිං කියන දේ පටන් ගත්තෙත් මෙතනින්. ඒ කියන්නේ නදීෂාන් අපි අද Facebook යනවා WhatsApp යනවා මේ හැම දෙයකටම පාර කැපුවේ අර කිලෝබයිට් 64ක පොඩි කම්පියුටර් එක. ඒකෙන් අපිට ගන්න තියෙන ලොකුම දේ තමයි වැඩක් කරන්න ලොකු බඩුම ඕන නැහැ කියන එක. හරි විදිහට හිතනවනම් තියෙන පොඩි දේනුණත් ලෝකයක් ජය ගන්න පුළුවන්. සහතික ඇත්තරන්මලි. මාග්‍රට් හැමිල්ටන් වගේ අය එදා ඒ වගේ අභියෝග බාරගත්තේ නැත්නම් අද අපේ ජීවිත මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා. ඒ නිසා අපේ යාළුවෝ හැමෝටමත් කියන්නේ ඔයාලා ගාව තියෙන ෆෝන් එක හරි කම්පියුටර් එක හරි සෙල්ලම් බඩුවක් වගේ පාවිච්චි කරන්නේ නැතුව ඒකෙන් මොකක් හරි අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න කියලා. ඕ හිතන්නකෝ ඒ කාලේ කිලෝබයිට් 64කින් හඳට ගියා නම් අද ඔයාලගේ අතේ තියෙන ගිගාබයිට් ගණන් මෙමරි තියෙන ෆෝන් එකෙන් ලෝකෙම ජය ගන්න පුළුවන් නේද? ඒක ඇත්තටම හිතට ලොකු හයියක් දෙන කතාවක්. හරියටම හරිරන්මලි. මේ වගේ දේවල් ගැන කතා කරද්දී අපිට හිතෙනවා අපේ බඩු පුස්තකාලයේ තියෙන හැම පුංචි බඩුවක්ම පිටිපස්සේ කොච්චර ලොකු කතාවක් තියෙනවද කියලා.
අර අතින් ගොතපු වයර් එකකින් ඉඳලා අද තියෙන සුපිරි චිප් එක දක්වා ආපු ගමන හරිම අපූරුයි. ඇත්තටම නදීෂාන් ඒ වගේම අපේ මේ ලිස්නර්ටත් ස්තුති කරන්න ඕනේ මේ වගේ ලස්සන මාතෘකාවක් අපිට දුන්නට. මේ වගේ දේවල් ගැන කතා කරද්දි තමයි අපිටත් අලුත් දේවල් හිතන්න හිතෙන්නේ. ඔව් අපේ යාළුවෝ හැමෝම මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මාග්‍රට් හැමිල්ටන්ගේ අර කෝඩ් පොත් ගොඩක් එක්ක ඉන්න පින්තූරේ දැක්කම ඔයාලට හිතා ගන්න පුරුවම් ඒ කාලේ සොෆ්ට්වෙයාර් එකක් ලියන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. හරිම ඇත්ත. ඉතින් රේඩියෝ එක අහගෙන ඉන්න ඔයාලත් හිතන්න. අපිට තියෙන පහසුකම් එක්ක බලද්දී අපිට කරන්න බැරි දෙයක් නැහැ. ඕනේ කරන්නේ පොඩි උනන්දුවක් විතරයි. ඒක ඇත්තරන් මලි. හන්දට යන්න පුඩාමුණා නම් කිලෝබයිට් 64කින්. අපිට බැරි වෙන්න විදිහක් නැහැ ඕනෑම ලොකු වැඩක් ජය ගන්න. අපි දිගටම වේලි අපූරු බඩු ගැන කතා කළෙමු. හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න අඳුරුලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න අඳුරුලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න උඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න ලතා මඬුළු අතවනාවි එපා අහක බලන්න ලතා මඬුළු අතවනාවි එපා අහක බලන්න මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න නදීෂාන් අද අපේ මේ බඩු පුස්තකාලයේ කතාව එත්තටම හරිම පුදුමයි. හිතන්නකෝ ලෝකෙම මිනිස්සු බලන් හිටපු ලොකුම ගමනක් බේරගත්තේ බොහොම සරල පෑනකින් කිව්වොත්. ඒක ඇත්තරන් මලි. ඔයාලා හැමෝම දන්නවා නීල් ආම්ස්ට්‍රොංග් හඳක ගියා හැටි. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ ඒ දෙන්න ආපහු ගෙදර එන්න කොච්චර ලොකු ගේමක් දුන්නද කියලා. හඳට යන එකට වඩා හඳෙන් ආපහු එන්න එක හරිම අමාරු වැඩක්. මොකද අර හඳේ ඉඳලා උඩට එන්න කියන එන්ජිම වැඩ කරන්නේ එකපාරයි. ඒකට වෙන කිසිම බෑකප් එකක් තිබුණේ නැහැ. ඒක පත්තු උනේ නැත්තම් ආම්ස්ට්‍රොංග් සහ ඕල්ඩ්රින්ට හැමදාටම හඳේ තමයි ඉන්න වෙන්නේ.
අම්මෝ නදීෂාන් ඒක හිතනකොටත් බය හිතෙනවා. හැබැයි එතනදි නේද අර හිතාගන්න බැරි ප්‍රශ්නේ ඕනේ. ඕල්ඩ්‍රින්ගේ අතින් මොකක් දෙකක් වුණා නේද? ඕරන් මලි ඕල්ඩ්‍රින් එයාගේ පිටේ බැඳගෙන හිටපු ලොකු බෑග් එකත් එක්ක එහාට මෙහාට වෙනකොට යානී තිබුණ එක ස්විච් එකක වැදිලා ඒක කැඩුනා. ඒක තමයි අර එන්ජිම පත්ත කරන්න තිබුණු ස්විච් එක. දැන් ඉතින් ඒක අතින් ඔබන්න විදිහක් නැහැ. ඒක ඇතුළට ගිහිල්ලා. හිතන්නකෝ යාළුවනේ මුළු ලෝකෙම වීරයෝ දෙන්නෙක් හඳේ ඉන්නවා. හැබැයි පොඩි ස්විච් එකක් කැඩුන නිසා ඉන්න විදිහක් නැහැ. ඉතින් නදීෂාන් ඒ වෙලාවේ ඒගොල්ලෝ මොකද කළේ? ඒ වගේ වෙලාවක ලොකු බයකුත් එන්නේ නැති නේද? බය කියන්නේ උපරිමයි. හැබැයි ඕල්ඩ්‍රින් නිකන් හිටියේ නෑ. එයා ඒ වෙලාවේ සාක්කුවේ තිබුණ පෑනක් ගත්තා. ඒක අර ෆෙල්ට් ටිප් කියන වර්ගයේ පෑනක්. ඒ පෑන අර කැඩුණු ස්විච් එකේ හිල ඇතුළට දාලා ඒක හරි විදිහට තද කරලා ලොකු වැඩක් කළා. ඒ පෑන නිසා තමයි අර කරන්ට් එක ගිහින් එන්ජිම පත්තු වුනේ. ඒ සරල පෑන නැත්තම් අද අපිට මේ කතාව කියන්න වෙන්නේ නැහැ. ඇත්තටම ඒක පුදුම දෙයක්. අපි හැමදාම කියනවානේ මේ බඩු පුස්තකාලයේ තියෙන පුංචි දේවල් වලවත් ලොකු වටිනාකමක් තියෙනවා කියලා. ඒ පෑනෙන් තමයි ඔවුන් හඳෙන් උඩට ඇවිත් මයිකල් කොලින්ස් හිටපු යානයට එකතු වුනේ. හරියටම හරි රන්මලි. ඊට පස්සේ දවස් 3ක් තිස්සේ ඔවුන් ගෙදර එන්න ආවා. ඒ එනකොට යානයේ වේගය පැයට කිලෝමීටර් 40000ක් විතර වුණා. හිතන්නකෝ ඒකේ වේගය. ඒ වේගයෙන් එනකොට ඇතිවෙන රස්නයට යානය පිච්චෙන්නේ නැතුව බේරුනේ ඒකට පාවිච්චි කරපු විශේෂ ආවරණය නිසා. අන්තිමට පැසිෆික් සාගරයට යානය වැටෙනකම්ම හැමෝම හිටියේ හරිම බයෙන්. හැබැයි හැමදේම හරි විදියට සිද්ධ වුණා. නදීෂාන් මම හිතන්නේ මේ ගමන නිසා අපේ දෛනික ජීවිතයටත් ගොඩාක් බඩු ලැබුණා නේද? ඒ තාක්ෂණය අද අපි පාවිච්චි කරනව නේද? ඔව් ඒක තමයි වැදගත්ම දේ. අර යානයේ රත් වෙන එකෙන් බේර ගන්න හදපු තාක්ෂණය අද ගිනි නිවන බටයන්ඩේ ඇඳුම් හදන්න පාවිච්චි කරනවා. ඒ වගේම රෝහල් වල ඉන්න ලෙඩුන්ට අඳින්න දෙන විශේෂ ඇඳුම් වලටත් ඒ තාක්ෂණය ආවා. තවත් දෙයක් තමයි අද අපේ ෆෝන් වල තියෙන සැටලයිට් හරහා පණිවිඩ යවන ක්‍රමයක් ඒ කාලේ ඒ ගමන නිසා දියුණු වුණ දේවල්. බලන්නකෝ නදීෂාන් එක පෑනකින් පටන් ගත්ත ඒ ගමන අද ලෝකෙම මිනිසුන්ට උදව් වෙන විදිහ. ඒකයි අපි හැමෝටම කියන්නේ පොඩි දෙයක් වුණත් ඒකෙන් ලොකු වටිනාකමක් තියෙන්න පුළුවන් කියලා. ඔයාලගේ ගෙදර තියෙන පොඩි බඩු උනත් කවදා හරි ලොකු වැඩකට ඕනි වෙන්න පුළුවන්. ඇත්තරන්වලි අපේ මේ බඩු පුස්තකාලයේ අරමුණත් ඒකම තමයි. හැමෝටම හැමදේම බෙදා ගන්න එකිනෙකාට උදව් කරන්න පුළුවන් පරිසරයක් හදන එක. අර පෑනෙන් ලෝකයක් බේරගත්තා වගේ අපිටත් පුළුවන් අපේ ළඟ තියෙන බඩු වලින් තව කෙනෙක්ගේ ලොකු ප්‍රශ්නයක් විසඳන්න. හරිම ලස්සන කතාවක් නදීෂාන්. මේක අහගෙන ඉන්න ඔයාලටත් හිතන්න දෙයක් තියෙනවා. අපේ ජීවිතේන ප්‍රශ්න හමුවේ අතහරින්න එපා. ඕල්ඩ්‍රින් පෑනෙන් වැඩක් ගත්තා වගේ තමන් ළඟ තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න බලන්න. ඔව් ඒ වගේම ඕනෑම වෙලාවක හරි විදියට හිතුවොත් අපිට ඕනෑම අමාරු වෙගක් ජය ගන්න පුළුවන්. හන්දට යන එක විතරක් නෙවෙයි ඕනෑම දෙයක්. අපි යාළුවෝ හැමෝම මේ වගේ අලුත් දේවල් ගැන හිතන්න ඕනේ. ඇත්තටම නදීෂාන් අද අපි කතා කළේ හඳේ ගමන ගැන වුණාට ඒක ඇතුලේ තියෙන්නේ ලොකු ධෛර්යයක්. අපේ බඩු පුස්තකාලයේ ඉන්න ඔයාලා හැමෝටමත් ඒ ධෛර්යය තියෙනවා කියලා මම හිතනවා. අනිවාර්යෙන්ම රන්මලි. අපි තවත් මේ වගේ අපූර්ව කතාවකින් ආයෙත් හම්බ වෙමු. සඳක් බැස ගියා ආදර ගිරේ ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා පිළුම් මල් පිපුණු බෙදට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුළු කෙල්ලන්නා මතකයි මගේ බාලේ ලද විටදී අපි දුව පැන ඇවිදිනවා ගණන් තමයි මගේ සිතට වාදේ නිතරම වරදිනවා ගමේ පාසලේ වැඩක අපි පෙරමුණ ගෙන යනවා තවත් වරක්
තවත් වරක් මට පාසල් යන්නට ලැබුණොත් මම යනවා වගේ කිලිලොල් දිවිය මගේ මලක් පිපි සුවඳින් පිරුණාසේ මුහුණේ සිනහරැඳේ දුකක් සිතේ දැනුනේ නෑ මාට අද මට දැනෙනු වගේ තවත් වරක් තවත් වරක් මට පාසල් යන්නට ඇත්නම් හරිම ආදී ඉදුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ පොඩි කාලේ රන්මලි ඔයා දන්නවද අද අපේ බඩු පුස්තකාලයේ රේඩියෝ එකට අපූරු පණිවිඩයක් ලැබුණා. අපේ යාළුවෙක් අහනවා මේ ඇපලෝ ගැන. ඒ කියන්නේ හඳට ගිය ගමන ගැන. ඇත්තටම නදීෂාන් ඒක හරිම ලස්සන මාතෘකාවක්. ගොඩක් අය හිතන්නේ හඳට ගියේ කියන අපිට ලැබුණේ හඳේ පස් ටිකක් විතරයි කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි නේද? ඔව් රන්මලි. හඳට යන්න අවුරුදු 10කට කලින් ඒ ගමනට ඕන කරන බඩු කිසිම එකක් ලෝකෙ තිබුණේ නැහැ. ඒ හැම දෙයක්ම අලුතින්ම හදන්න උනා. හැබැයි පුදුම වෙඩේ කියන්නේ ඒ හඳට යන්න හදපු ටෙක් එක දැන් අපේ ගෙවල් ඇතුළෙම තියෙනවා. ඒකනම් හරිම පුදුමයි. නදීෂාන් ඔයා දන්නවද මම අද උදේ නැගිට්ටේ හරිම සුවපහසුවට කියලා. මගේ අලුත් මෙට්ටේ හරිම මෘදුයි. අන්න ඒක තමයි රන්මලි මම කිව්වේ. ඔයා නිදාගන්න මෙට්ටේ තියෙන මෙමරි ෆෝම් එක මුලින්ම හදුවේ ඇපලෝ ගමනට. රොකට් එක උඩට යද්දී ඒකේ ඉන්න අයට දැනෙන ලොකු තෙරපුම අඩු කරන්න තමයි මේ බඩුව හැදුවේ. ඒක දැන් ඔයාගේ ඇඳටම එවිල්ලා. ඇත්තටම මම හිතුවේ ඒක නිකම්ම මෙට්ටයක් විතරයි කියලා. එතකොට නදීෂාන් මම අද උදේ ලස්සන සෙල්ෆි එකක් ගත්තා මගේ ෆෝන් එකෙන්. ඒකත් අර හඳට ගිය ගමනට සම්බන්ධයිද? අනිවාර්යයෙන්ම රන්වලි. ඉස්සර කැමරා කියන්නේ හරිම ලොකු බඩු. හැබැයි හඳට යද්දී රොකට් එක ඇතුලේ ඉඩ හරිම අඩුයි. ඒ නිසා ඒ අයට ඕන වුණා කැමරාව හරිම පොඩි කරන්න. අන්න ඒ විදිහට හදාගත්ත මිනිේචර් කැමරා ටෙක් එක තමයි අද ඔයාගේ මගේ ෆෝන් එකේ තිරන්නේ. ඒක නැත්තම් අද අපිට Facebook එකට ලස්සන ෆොටෝ දාන්න වෙන්නෙත් නෑ. එතකොට අපි අසන්නීප වුණාම පාවිච්චි කරන බඩු මට මතකයි ළඟදී මගේ යාළුවෙක්ගේ බබාට උණ ගත්තම ડોක්ටර් කනෙකට තියලා උණ බැලුවා අර විශේෂ මෙවලමෙන්. ඒකත් මේ වගේ එකක්ද? ඔව් රන්වලි. ඒකට කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් තර්මෝමීටරය කියලා. ඒක මුලින්ම හැදුවේ හඳට ගිය ටෙලස්කෝප් වලින් තරුවල රස්නිය මනින්න. ඉතින් දැන් ඒක අපේ බබාලගේ උණ බලන්න පාවිච්චි කරනවා. මොකද ඒකෙන් ඇඟේ ගෑවෙන්නේ නැක්කවම රස්නිය මනින්න පරුවන්. ඒකනම් හරිම වටිනවා. නදීෂාන් මම තව දෙයක් දැක්කා. අර ඉස්පිරිතාලවල තියෙන CAT ස්කෑන් එක. මම අහලා තියෙනවා ඒකෙන් ඇඟ ඇතුලේ තියෙන දේ හරිම පැහැදිලිව බලන්න පුරුවන් කියලා. ඒකත් හරිම ලස්සන කතාවක්. හඳේ ඉඳන් එවපු ෆොටෝ මුලින් එච්චර පැහැදිලි නැහැ. ඒ ෆොටෝ පැහැදිලි කරන්න ඒ අය අලුත් ක්‍රමයක් හැදුවා. අන්න ඒ ක්‍රමය තමයි අද දොස්තර මහත්තුරු පාවිච්චි කරන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන ලෙඩ බලන්න. ඉතින් හිතන්න හඳේ ෆොටෝ පැහැදිලි කරන්න හදපු බඩුව අද මිනිස්සුන්ගේ ජීවිත බේරගන්නවා. ඇත්තටම නදීෂාන් මේවා හද්දි හිතට හරිම සතුටුයි. අපි හිතන්නේ නැති ගොඩක් දේ අපේ ජීවිතවලට ලැබිලා තියෙන්නේ ඒ වගේ ලොකු වැඩ නිසා. මේ වත්‍ර පෙරා ගන්න ක්‍රම ගැනත් ඔයා මොනව හරි දන්නවද? අපේ ගම්වල යාළුවෝ
දැන් වතුර පෙරන බඩු පාවිච්චි කරනව නේද? ඕරන්මලි ඒකත් නාසා ආයතනයෙන් කරපු පරීක්ෂණයක්. රොකට් එකක යද්දි වතුර අරන් යන්න හරිම අමාරුයි. ඉතින් ඒ අය වතුර ආයෙ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් හැදුවා. අද ඒ ටෙක් එක නිසා අපේ ගෙවල් වලට හරිම පිරිසිදු වතුර බොන්න ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ගම්වල ඉන්න අපේ යාළුවන්ට ඒක ලොකු උදව්වක්. ඒ කියන්නේ මේ ඇපලෝ කතාව නිකම්ම හඳට ගිය එකක් විතරක් නෙවෙයි. ඒක අපි හැමෝගෙම ජීවිත ලස්සන කරන්න කරපු දෙයක්. හරියටම හරි රන්මලි. ඒ කාලේ ඇපලෝ වලින් මේ වගේ අලුත් බඩු 18කට වඩා වැඩි ප්‍රමාණයක් අපේ දෛනික ජීවිතයට ලැබිලා තියෙනවා. අද වෙද්දිත් ආටමිස් කියලා අලුත් ගමනක් ගැන ලියවෙනවා. ඒකෙනුත් අපිට ඉස්සරහට මොන වගේ අලුත් බඩු ලැබෙයිද කියලා හිතන්නත් බෑ. මට හිතෙනවා නදීෂාන් අපි කරන ඕනෑම ලොකු වැඩක් නිකම්ම අපතේ යන්නේ නැහැ කියලා. අපි හඳට යන්න උත්සාහ කරද්දී ඒ අතරමඟදී හොයාගන්න දේ අපේ පොළවේ ඉන මිනිස්සුන්ට ලොකු හයියක් වෙනවා. ඔව්. ඒක හරියට සරුංගලයක් උඩට යවනවා වගේ. සරුංගලේ උඩට ගියත් ඒකේ නූල තියෙන්නේ අපේ අතේ. ඒ වගේ තමයි අලුත් ටෙක් එක උඩට ගියත් ඒකේ වාසිය ලැබෙන්නේ බිම ඉන්න අපිටමයි. ඇත්ත නදීෂාන්. ඉතින් අපේ බඩු පුස්තකාලයේ ඉන්න යාළුවන්ටත් මට කියන්න තියෙන්නේ අලුත් දෙයක් කරන්න බය වෙන්න එපා කියලා. ඔයාලා කරන පුංචි අලුත් වැඩක් උනත් කවදා හරි මුළු ලෝකෙටම ප්‍රයෝජනවත් වෙන්න පුරුවන්. ඒක ඇත්ත රන්මලේ. අද අපි කතා කරපු මේ බඩු ගැන හිතද්දී අපිට හිතෙන්නේ විද්‍යාව කියන්නේ හරිම ලස්සන දෙයක් කියලා. ඒක අපේ ගෙදර තියෙන මෙට්ටේ ඉඳන් අපි බොන වතුර එක දක්වාම තියෙනවා. ඉතින් මේ ඇපලෝ කතාවෙන් අපිට තේරෙන්නේ හඳට යන එක විතරක් නෙවෙයි වැදගත්. ඒ යන ගමනේදී අපි ඉගෙන ගන්න දේ තමයි වැඩියෙන්ම වටින්නේ කියලා. ඔව් රන්මලි. හඳට ගිය ඒ ගමන අද අපේ සාක්කුවේ තියෙන ෆෝන් එක ඇතුලේ පවා තියෙනවා කියන එක හිතද්දිත් පුදුමයි නේද? ඇත්තටම පුදුමයි නදීෂාන්. අද අපි ගොඩක් දේ කතා කළා. අපේ යාළුවෝ දෙන් දන්නවා ඇති හඳට ගිය එකෙන් අපිට ලැබුණු බඩු මොනවද කියලා. මේ වගේ තවත් ලස්සන දේ ගැන අපි දිගටම කතා කරමු. අපේ බඩු පුස්තකාලය හැමදාම ඔයාලට අලුත් දෙනුම දෙන්න ලෑස්ති. හරි නදීෂාන්. අපි මේ ගැන තව ටිකක් විස්තර අපේ යාළුවෝ එක්ක බෙදාගමු. නදීෂාන්, ඔයා දන්නවද ගොඩාක් අය දැන් අහන ප්‍රශ්නයක්? මේ ආටමිස් කියලා ලොකුවට කතා කරන්නේ අර ඉස්සර ගිය අපෝලෝ ගමනම ආයෙත් කරන එකක්ද කියලා? ඒ කියන්නේ පරණ සින්දුවක් අලුත් රිද්ම් එකකට ගහනවා වගේ වැඩක්ද මේක? අපෝ නෑ රන්මලි. ඒක හරියට නිකන් අපේ බඩු පුස්තකාලයේ තියෙන පරණ කැසට් පීස් එකකුයි අලුත්ම ස්මාර්ට්ෆෝන් එකකුයි සංසන්දනය කරනවා වගේ වැඩක්. අපෝලෝ වලදී කලේ හඳට ගියා, කොඩියක් ඇහුවා, පස් ටිකක් ගත්තා ආවා. හැබැයි ආටමිස් කියන්නේ හඳේ පදිංචි වෙන්න යන ගමනක්. නිකම්ම නෙවෙයි. එහි නැවතිලා වැඩ කරන්නයි මේ හදන්නේ. අපෝලෝ ගියා, ආටමිස් ඉන්නවා. ඕක තමයි ඇත්තම කතාව. ඒක ඇත්තටම ලොකු වෙනසක් නදීෂාන්. මේකට පාවිච්චි කරන බඩු ගැන බැලුවොත් SLS කියන රොකට් එක ගැන හැමෝම කතා වෙනවා නේද? ඒක අර ඉස්සර තිබ්බ Saturn 5 එකට වඩා ලොකුයිද? ඔව්, ඒක හරිම බලවත් බඩු කෑල්ලක්. SLS කියන්නේ Space Launch System. ඒක Saturn 5 එකට වඩා උසයි විතරක් නෙවෙයි, තප්පරයකට දෙන තෙරපුම. ඒ කියන්නේ අර උඩට විදින හයිය ගොඩාක් වැඩි. ඒකේ උඩම තියෙන්නේ Orion කියලා කැප්සියුලයක්. ඒක හදලා තින්නේ අර පෘථුවියේ තියෙන චුම්බක බලයෙන් එළියට ගියාම හමු වෙන ලොකු විකිරණ වලට ඔරොත්තු දෙන්න. මේක යන අභ්‍යවකාශගාමීන්ට මාස ගණනක් උනත් ඉන්න පුරුවන් විදිහට තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. මාස ගණන. ඉජනීක ඇතුලේ ලොකු ඉඩක් ඇති නේද? මට මතකයි 2022 අවුරුද්දේ ආටමිස් 1 ගියා නේද? ඒකේ මිනිස්සු හිටියේ නැහැ නේද? ඔව්, ඒක නිකම්ම ටෙස්ට් එකක් විදිහට ගියේ. හැබැයි ඒක ලොකු වැඩක් කළා රන්මලි. Orion කැප්සියුලය හඳටත් වඩා කිලෝමීටර් 64,000ක් එහාට ගියා. ඒ කියන්නේ මිනිස්සු යන්න හදපු යානයක් මේ වෙනකම් ගිය දුරම දුර ඒක තමයි. දැන් ඊළඟට තියන්නේ ආටමිස් 2. ඒක 2026 දී යන්න ලෑස්ති වෙන්නේ. ඒකේ අභ්‍යවකාශ යානීන් 4 දෙනෙක් යනවා. හැබැයි රන්මලි ඒ කට්ටිය හඳට බහින්නේ නැහැ. හඳ වටේ රවුමක් ගහලා ආයෙත් ගෙදර එනවා. හඳ ගාවටම ගිහින් බහින්නේ නැතු වෙන එක නම් පොඩි අපරාධයක් වගේ නදීෂාන්. හැබැයි නියම වැඩේ වෙන්නේ ආටමිස් 3 එකෙන් නේද? ඒකෙදි නේද හඳේ දකුණු ධ්‍රුවයට බහින්න හදන්නේ? අන්න හරි. ඔය දකුණු ධ්‍රුවය කියන්නේ හරිම අමුතු තැනක්. එහි තියෙන සමහර ලොකු වලවල්, ඒ කියන්නේ ක්‍රේටර්ස් ඇතුළට කවදාවත් ඉරේලිය වැටිලා නැහැ. අවුරුදු බිලියන ගණනක් තිස්සේ ඒවයි තියෙන්නේ කළුවර. අන්න ඒ කළුවර ඇතුලේ අයිස් තියෙනවා කියලා දැන් සැටලයිට් මගින් හොයාගෙන තියෙනවා. ඉතින් නදීෂාන්
ඔය අයිස් වලින් අපිට මොකද්ද තියෙන ප්‍රයෝජනය? එහි ගිහින් අයිස්ක්‍රීම් කන්න දහදන්නේ. අයිස්ක්‍රීම් කන්න විතරක් නෙවෙයි රන්මලි. ඒක ඊට වඩා ගොඩක් වටිනවා. ඔය අයිස් වතුර අපිට පුරුවම් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් විදිහට වෙන් කරන්න. ඔක්සිජන් වලින් හුස්ම ගන්න පුළුවන්, හයිඩ්‍රජන් රොකට් වලට ඉන්ධන විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ හඳ කියන්නේ අනාගතයේදී අඟහරු ලෝකයට යන රොකට් වලට තෙල් ගහන ෂෙඩ් එකක් වගේ වෙයි. ඒකනම් හිතා ගන්නත් බැරි වැඩක්. එතකොට අර ස්පේස් එකේ ස්ටාර්ෂිප් එකත් මේකට සම්බන්ධයි නේද? මම ඇහුවා ඒක තමයිලු ඉතිහාසයේ ලොකුම යානය කියලා. ඔව් ඒක ඇත්ත. NASA එකෙන් ඉලොන් මස්ක්ගේ ස්පේස් එකට තමයි මේ කොන්ත්‍රාත් එක දීලා තියෙන්නේ. ඒකේ නම Human Landing System නැත්නම් HLS. මේක සම්පූර්ණයෙන්ම ආයෙත් පාවිච්චි කරන්න පුළුවන් යානයක්. ඒකේ හරිම ලොකු පිරිසකට යන්න පුළුවන්. ඒ වගේම හඳ වටේ කැරකෙන ගේට්වේ කියලා පොඩි ස්පේස් ස්ටේෂන් එකකුත් හදනවා. ඒක නිකම් බස් හෝල්ට් එකක් වගේ. අභ්‍යවකාශගාමීන් එතනට ගිහින් ඉඳලා තමයි හඳට බහින්නේ. තවත් විශේෂ දෙයක් තියෙනව නේද නදීෂාන්? ආටමිස් 3 ගමනේදී තමයි පළමු වතාවට කාන්තාවක් සහ සුදු නොවන ජාතියක කෙනෙක් හඳට බහින්න යන්නේ. ඒක නිකන් සංකේතවත් දෙයක් විතරක් නෙවෙයි නේද? ඕ ඒක හිතාමතාම ගත්ත තීරණයක්. මුළු ලෝකෙම නියෝජනය වෙන විදිහට තමයි මේ සැරේ අභ්‍යවකාශ කතාව ලියවෙන්නේ. මේකේ තියෙන වැදගත්ම දේ තමයි රන්මලි මේ ගමන හඳෙන් ඉවර වෙන්නේ නැති එක. මේ ඔක්කොම කරන්නේ අඟහරු ලෝකෙට යන්න පුහුණු වෙන්න. හඳේදී අපි ඉගෙන ගන්නවා කොහොමද එහෙ තියෙන බඩු පාදිච්චි කරලා ජීවත් වෙන්නේ, කොහොමද වතුර ගන්නෙ, කොහොමද රොබෝලා ලබා වැඩ කරවගන්නේ කියලා. ඇත්තදම නදීෂාන්, මේවා අපේ දෛනික ජීවිතයටත් බලපානවා නේද? අර 98%ක්ම වතුර සහ වාතය රීසයිකල් කරන එක, AI පාවිච්චි කරලා යාන බස්සන එක වගේ දේවල් අපේ පොළවේ වැඩවලට ගන්න පුරුවන් නේද? අනිවාර්යෙන්ම. ඕකට කියන්නේ ISRU කියලා. ඒ කියන්නේ තියෙන තනින්ම බඩු හොයාගෙන ජීවත් වෙන ක්‍රමය. අපේ බඩු පුස්තකාලේ වගේම තමයි තියෙන බඩු වලින් උපරිම ප්‍රයෝජන ගන්න එක තමයි මේ ආටමිස් එකෙනුත් කරන්නේ. ඒ නිසා යාළුවනේ මේක නිකන්ම හඳට යන ගමනක් නෙවෙයි. මේක අපේ අනාගතේ වෙනස් කරන ලොකු පියවරක්. ඕ ආටමිස් 1 ලොකු දුරක් ගියා. දකුණු ධ්‍රුවයේ අයිස් වලින් තෙල් හදන්න යනවා. ගේට්වේ එක හඳ ගාව නතර වෙනවා. ස්ටාර්ෂිප් එකෙන් මිනිස්සු බහිනවා. මේ හැමදේම අන්තිමේදී අපිට පාර කියන්නේ අඟහරු ලෝකයට යන්නයි. හරිම අපූර්ව කතාවක් නදීෂාන්. ඇත්තටම රන්මලි මේ ගැන හිතද්දි හරිම සතුටුයි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හැමෝම මේ ගැන උනන්දුවෙන් ඉන්න. මේක ලෝකෙම අලුත් කරන ගමනක්. සඳ බැසලා මගේ ලොව එළිය වෙලා සඳේ ඔබ ඇයිද මේ ආවේ අහස කරා නැග්නේ තරුවට කර ඉනහෙන යාමේ ඈදුර යහන් ගැදේ
රැනුනිදාගෙන් පැලපෙන මාහට ඔබගෙන් කිමද පලේ සඳේ ඔබ ඇයිද මේ ආවේ අහස කරා නැගුණේ සඳ දෙස බල බල මා පැතු පැතුමන් මෙතෙකයි කියන්න බෑ හිරුමා දැව්වත් මාලද උණුසුම අමතක කරන්න බෑ සඳේ ඔබ ඇයිද මේ ආවේ අහස කරා නැගුණේ දුක ඉරුනිවාදම්මේ නැතුවද ඔබ දන්නේ ඉනිමිරු පායා සුමිසඳ පැසලා මගේ ලොව එළිය වෙලා සඳේ ඔබ ඇයිද මේ ආවේ අහස කරා නැගුණේ සිතේ දුක ඉරුනිවාදම්මේ නැතුවද ඔබ දන්නේ නදීෂන් ඔයා දන්නවද අද අපේ බඩු පුස්තකාලයේ රේඩියෝ එකට අපේ යාළුවෙක් හරිම අපූරු දෙයක් කියවලා තියෙනවා. මීට කියවවම මට හිතුනේ අපි තාම ඉන්නේ හරිම පුංචි ලෝකෙක නේද කියලා. ඔවුරන් මලි මමත් එක බැලුවා. ඒ යාළුවා කියන්නේ හන්දට යන එක නිකන්ම ගමනක් නෙවෙයි. ඒක හරියට මාස් නැත්නම් අඟහරු ලෝකෙට යන්න කලින් කරන ප්‍රැක්ටිස් එකක් වගේ කියලයි. ඒක ඇත්ත නේද? ඇත්තටම නදීෂාන් දැන් ඔය ආටමිස් වැඩසටහනින් හන්දේ දකුණු පැත්තට යන්න හදන්නේ නිකන්ම නෙවෙයි. ඒ දිහින් බලන්න හදනවා කොහොමද අපි තව ලෝකෙක ජීවත් වෙන්නේ කියලා. බලන්න නදීෂාන් හන්දේ තියෙන අර හීනි කුඩු වගේ ගල් ඒවට කියන්නේ රෙගලිත් කියලා. ඒවයින් කොහොමද අයිස් වතුර ගන්න කියලා දැන් හොයනවා. ඒක තමයි රන්මලි වැඩේ. මොකද අඟහරු ලෝකෙත් පොළව යට ඔය වගේම අයිස් වතුර තියෙනවා කියලා විද්‍යාඥයෝ හිතනවා. ඉතින් හන්දේදී ඒක කරන්න පුළුවන් වුණොත් අඟහරු ලෝකෙට ගියාමත් අපිට බය නැතුව වතුර හොයාගන්න පුළුවන්. ඒකට ඕන කරන ලොකු ඩ්‍රිල්ස් සහ මැෂින් දැන් හන්දට යවන්න හදන්නේ. හැබැයි නදීෂාන් තව ලෝකෙක ඉන්නවා කියන එක ලේසි නැහැ නේද? හුස්ම ගන්න වාතය, බොන්න වතුර මේ හැමදේම රීසයිකල් කරන්න ඕන. අර ගේට්ලි කියලා කියන්නේ අන්නේ ඒ වගේ හැමදේම ආයි පාවිච්චි කරන්න පුළුවන් විදියට හදපු සිස්ටම් එකක්. පෘථිවියෙන් බඩු වෙනකන් බලන් ඉන්නේ නැතුව මාස ගානක් ඉන්න පුළුවන් විදියට තමයි ඒක හදන්නේ. ඔව් ඒක හරිම වැදගත්. තව දෙයක් රන්මලි. ඔය ස්ටාර්ෂිප් එක හන්දේ අර වලවල් තියෙන තැන්වල තනියම ගිහින් නවත්තන හැටි ඔටෝනොමස් ලෑන්ඩින් හරිම පුදුමයි. හන්දේ GPS නැහැ, අපිට උදව් කරන්න කවුරුත් පාරේ නැහැ. ඉතින් ඒ මැෂින් එකම තීරණය කරන්න ඕනේ කොතනද ආරක්ෂිතව නවත්තන්න පුරුවන් කියලා. අඟහරු ලෝකෙට ගියාමත් ඒකම තමයි කරන්න වෙන්නේ. ඒක ඇත්තටම හිතාගන්නත් අමාරුයි නදීෂාන්. තව එකක් අපි මෙහි ඉඳන් කතා කරනවා වගේ නෙවෙයි අඟහරු ලෝකේ ඉඳන් කතා කරනකොට. විනාඩි 20ක් යනවා එක මැසේජ් එකක් එහෙ යන්න. තව විනාඩි 20ක් යනවා උත්තරේ එන්න. ඒ කියන්නේ රන්මලි අපි එහෙ ඉන්න යාළුවෙක්ගෙන් කෑවද කියලා ඇහුවොත් ඕ කියලා උත්තරේ එනකොට අපිට ආයෙත් බඩගිනි වෙලා තියෙයි. විනාඩි 40ක් යනෝ පොඩි කතා බහකටත්. ඒ නිසා තමයි මේ හැම දෙයක්ම හන්දේදී ටෙස්ට් කරලා බලන්නේ. හන්දේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් දවස් 2-3කින් ආපහු ගෙදර එන්න පුළුවන්. හැබැයි අඟහරු ලෝකෙට ගියාම එහෙම බෑ. මාස ගාණක් යනවා. හරිම ඇත්ත නදීෂාන්.
හැබැයි මේ කරන දේවල් වලින් අපේ පෘථිවියේ ඉන්න මිනිස්සුන්ටත් ලොකු වාසියක් තියෙනව නේද? අර යාළුවා කියලා තිබුණේ අපේ මේ බඩු පුස්තකාලය වඩේ මේ තාක්ෂණයත් හැමෝටම බෙදිලා යනවා කියලා. ඖරාන්මලි හඳේ වතුර ගන්න හදපු ඒ ක්‍රම දැන් පෘථිවියේ වතුර නැති පැතිවලට පාවිච්චි කරනවා. හුළඟේ තියෙන වතුර උරා ගන්න ඇට්මොස්ෆියරික් වෝටර් හාවෙස්ටිං මේකින් ලොකු උදව්වක් ලැබෙනවා. ඒ වගේම අර යානාවල් තනියම පදවන AI එක දැන් ඉස්පිරිතාලවල රොබෝලා පාවිච්චි කරනවා සෙත්කම් කරන්න. ඒ වගේම නදීෂාන් අර හඳේ යන රෝවර් වලට හදපු බැටරි දැන් අපේ EV කාර් වලටත් එනවා නේද? ඒ කියන්නේ අපි හඳට යන්න කරන දේවල් හින්දා අපේ දෛනික ජීවිතයත් හරිම ලේසි වෙනවා. අනිවාර්යෙන්ම රන්මලි. තව අවුරුදු 10කින් 15කින් දැන් ඉන්න අවුරුදු 10ක ළමයි ලොකු වුණාම ඔවුන් අඟහරු ලෝකෙට මිනිස්සු යනව S2කින්ම දකි. එතකොට ඔවුන්ට පෘථිවිය කියන්නේ අපි ජීවත් වෙන එකම තැන නෙවෙයි. අපි ජීවත් වෙන එක තැනක් විතරයි. ඒක හරිම ලස්සන නාසල්ක්. අපි පෘථිවියේ විතරක් නෙවෙයි අපි මේ විශ්වයේම අය කියන එක ඔවුන්ට දැනේ. අපෝලෝ කාලේ ඉඳන් මේ ආටිමිස් දක්වා ආපු ගමන නිකම්ම දුර යන්න එකක් නෙවෙයි නදීෂාන්. ඒක අපේ හිතවිලි ලොකු කරන එකක්. ඕරන්මලි. ඉතින් අපේ යාළුවන්ටත් කියන්න තියෙන්නේ මොන දෙයි කළත් ලොකුවට හිතන්න. අද අපි කරන පොඩි දෙයක් වුණත් හෙට ලෝකෙම වෙනස් කරන්න හේතුවක් වෙන්න පුරුවන්. අපේ මේ බඩ පුස්තකාලය වගේම දැනුමත් බෙදා ගන්න තරමට තමයි වටින්නේ. හරිම ලස්සනයි නදීෂාන්. අද කතාවෙන් මටත් ලොකු හයියක් ආවා. ඉතින් යාළුවනේ ඔයාලත් ලොකුවට හිතන්න, අලුත් දේවල් හොයන්න, හෙට දවස මීට වඩා ගොඩාක් ලස්සන වෙයි. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. සුබ දවසක් හැමෝටම. සඳ එක් දිනක් තරුහා විදී විමසා බලා අඳුරේ රැඳී තරුවැල් පිටින් තනි වී සිටින් සිටියා බලා සඳේ කියා සඳ එක් දිනක් තරුහා විදී විමසා බලා අඳුරේ රැඳී තරුවැල් පිටින් සිටින් සිටියා බලා සඳේ කියා සඳ එක් දිනක් තරුහා බිඳී. අතරේ මතු සසරේ සිතලං වේවා නොසලී හමු වේවා ඈත ඈත ලොව බලා යමු පියා සලා සඳ එක් දිනක් තරුහා විදී විමසා බලා අඳුරේ රැඳී තරුවැල් හිතින් තනි වී සිටින් සිටියා බලා සඳේ කියා සඳ එක් දිනක් තරුහා බිඳී. ඔබ එන්නේ කවදාද සිත විමසන්නේ මග බලමින් ඉන්නේ ඈත ඈත ලොව බලා යමු පියා සලා සඳ එක් දිනක් තරුහා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරුවැල් හිතින් තනි වී සිටින් සිටියා බලා සඳේ කියා සඳ එක් දිනක් තරුහා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරුවැල් හිතින් තනි වී සිටින් සිටියා බලා